ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න අදත් සිංහල වීරය ලෑස්ති වෙන්නේ අලුත් කතාවකින් ඔබව ආමන්ත්‍රණය කරන්න ඔබත් සමග සමීප වන්නට. අද දවසේ මාතෘකාව බොහොම ඉතාම වැදගත් වෙනවා නේද? මේ කියන විදිහටම මෛත්‍රී ගැන දන්න නොදන්න කතාව. අපි අහලා තියෙනවානේ මෛත්‍රී කියන්නේ කවුද කියලා නේ. ලංකාවේ දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් අපි දන්නවනේ. මෛත්‍රී අපිට හම්බ වෙලා තියෙනවා. මෛත්‍රී ගැන නොදන්න සහ දන්න කතාවේදී අපි ඉස්සරහට යනකොට අපි දන්නවා ඊටම වැදගත් කාලීන විදිහට මේ මාතෘකාව මේ වචනය මේ අර්ථය මේ ග්‍රහණය අපි බොහොම සැදී පැහැදිලිව බොහොම අවබෝධයෙන් අපි නැවත සිතා බලන්නටයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මේත් සමග මට සම්බන්ධ වෙනවා මෙන්න මේ විදිහට ගත්තාම එතකොට අපි දන්නවා අපේ ජීවිතේ අපිට සම්බන්ධ වෙන අය ගොඩක් ඉන්නවා නේද? එතකොට ලස්සන පින්තූරයක් මෙන්න මේ විදිහට පේනවා. මේ තියෙන්නේ මේ ඔබගේ ළමා කාලේට අතීතයට කැඳාගෙන යන්නත් පුළුවන් මේ යාළුවෝ කීප දෙනෙක් සෙල්ලම් කරන ආකාරයේ පින්තූරයක් තමයි ඔබට මේ වෙලාවේ තිරේ දිස් වෙන්නේ. ඉතින් මේත් කතා කරනකොට මේ අද දවසේ මාතෘකාව ඉතා වැදගත්. මේ අපේ ජීවිතේට නැවත හිතා බලන්නත් මේක වැදගත්. ඒ වගේම මේ සමාජයකටත් මේක වැදගත්. මෙන්න මෙහෙම කතා කරන්න පුළුවන් ඒ කියන්නේ. පරිපාලනයේදී විනය සංවර්ධනයේදී සාමකාමී ලොවක් ගොඩ නැගීමේදී අහිංසාවාදී සිතුවිලි පදනම් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. එතකොට අපි දන්න වර්තමානයේ ලෝක මට්ටමේ යුද්ධ පුද්ගලයන් අතර සමාජ අතර ගැටුම් එහෙමත් ඇති වෙනවනේ. එතකොට මෙන්න මේකෙදි තමයි මේ මාතෘකාව කතා කරන්න මට හිතුනේ. එම පදනම හෝ පදනම් ගොඩනැගීම ඉතා වැදගත් අගයකින් යුතු සංකල්පයක් ලෙස යහළු එහෙම නැතිනම් මිත්‍ර කියන සංකල්පය ඉතා වැදගත් විදිහට අපිට සලකන්නට පුළුවන්. එහෙනම් අද දවසේ අපි කතා කරන්න හදන්නේ මේ යහළු එහෙම නැත්නම් මිත්‍ර එහෙම නැත්නම් මෛත්‍රී කියන සංකල්පය එහෙම නැත්නම් එහි වචනාර්ථය සහ එහි තියෙන ගැඹුර. ඒකට මෙන්න මේ ගැන කතා කරනකොට අපිට හිතන්න පුළුවන් අපි දන්න අපි පුංචි කාලේ ඉඳන් අපි හැමෝටම යාළුවෝ මිත්‍රයෝ ඉන්නවනේ නේද? අපි ඒ පුංචි කාලේ ඉඳන් ඇසුරු මිතුරු කරපු දැනටත් ඇසුරු මිතුරු කරගෙන ගොඩනගා ගන්න යාළුවා සහ මිත්‍රයා ගැන එහෙම නැත්නම් මෛත්‍රී ගැන මෙන්න මේ විදිහට අපි හිතලා තියෙන්නේ බලන්න. අන්‍යෝන්‍ය යහපත පිණිස හිතවත්කමින් යුක්තව ඇසුරු කරන තැනැත්තා මිත්‍රයා යහළුවා හිතවතා මිතුරා ලෙස අපිට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. බලමු මේ විදිහටද අපි ගොඩනගාගෙන තියෙන්නේ අවබෝධ කරගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි දන්නවා පුංචි කාලේ ඉඳන්ම අපිට යාළුවෝ ඉන්නවා. කුඩා අවදී අපිටනේ සෑම දිනකටම පුංචි යාළුවන් හිටියා. ඒ යාළුවෝ සමහරක් වෙලාවට අපේ අසල්වැසියන් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් සමහර යාළුවන් අපේ පාසලේ පන්තියේ හිටිය අය වෙන්න පුළුවන්. එතකොට බොහෝ දුරට සමාන වයසක් ඇති අය තමයි මේ මිත්‍රත්වයෙන් බැඳෙන්නේ. මේක ස්වභාවිකයි. සමාන වයස ඇති තමයි එකතු වෙන්නේ, මිත්‍ර වෙන්නේ, යාළු වෙන්නේ. එතකොට කුඩා කල මිත්‍රත්වයේ සෙල්ලම් කිරීමකට සීමා වෙනවා. නිකන් හිතන්න පුංචි දවස්වල අපි සෙල්ලම් කරනකොට තිබ්බ මිත්‍රත්වයනේ. හැබැයි වයසින් වැඩෙන්න අර කුඩා කල මිත්‍රකම් ගිලිහෙලා යනවා. ඒවා අතහැරලා යනවා. හැබැයි මේ අතරින් අපිට කියන්න පුළුවන් එහෙත් මිත්‍රත්වය නැත්නම් යහළු කියන කොටස නැත්නම් ඒ අර්ථය ජීවිතේ වැදගත් කොටසක් බවට පත් වෙනවා. එතකොට මිත්‍රත්වය කියන්නේ වැඩෙන දෙයක් නේ. දිනෙන් දින සංවර්ධනය වෙන ඉහළ යන දෙයක්. සැබෑ මිත්‍රත්වය ගැන අපි කතා කරනකොට අපිට ඒක කියන්න පුළුවන් ආත්මාර්ථයෙන් තොර එකක් තමයි සැබෑ මිත්‍රත්වය කියලා කියන්නේ. ආත්මාර්ථයෙන් තොර මිත්‍රත්වයට අපි මෛත්‍රියද කියලා කියනවා. මෛත්‍රී කියලා කියනවා. ආත්මාර්ථකාමීත්වයෙන් තොර මිත්‍රත්වය තමයි අපි මෛත්‍රී කියලා හඳුන්වන්නේ. ඒතකොට මේ මෛත්‍රිය කියන වචනයෙන් තමයි මිත්‍ර කියන වචනයත් සැදිලා එහෙම නැත්නම් කැඩිලා බිඳිලා අපිට වෙනස් શબ્දයක් ලැබිලා තියෙන්නේ. හොඳ මිතුරාගේ ගතිය තමයි මෛත්‍රිය. එහෙනම් හොඳ මිතුරගේ ස්වභාවය තමයි මේ මෛත්‍රිය සහගත බව. කල්යාණ මිත්‍ර ස්වභාවය. හොඳ මිත්‍රත්වය අතිශයින් දුර්ලභයි. නේ හොඳ යාළුවෝ අපිට හම්බ වෙන්නේ නෑනේ. හැබැයි අන්න ඒක අපේ ජීවිතේට එහෙම නැත්නම් සමාජයට ලෝකයට අභාග්‍යයක් විදිහට අපි සලකන්න පුළුවන් හොඳ මිතුරන් නැතිවීම. නේ එය අපි නම් කරොත් ඒක මේ ප්‍රේමය හෝ සෙනෙහස කියලා අපිට කියන්න බෑ. ඒ වගේම ආදරය කියන අර්ථය නැත්නම් තේරුමත් මේ මෛත්‍රී කියන එක අස්සේ නැහැ. එතකොට ප්‍රේමය, සෙනෙහස, ආදරය කියන්නේ ආත්මාර්ථකාමී ගතියක්නේ. එතකොට ලෝකේ සමාජයේ මෙන්න මේ ස්වභාවයෙන් තමයි බොහෝ දුරට අපිට වැඩිලා තියෙන්නේ. නැත්නම් අපිට එදිනෙදා දකින්නට ලැබෙන්නේ සමාජයේදී, ලෝකයේදී අපිට කණ්ඩායම් අතරින්දී අපි බලන්නේ මෙන්න මේ ප්‍රේමය, සෙනෙහස, ආදරය කියන ආත්මාර්ථකාමී ගති. එතකොට
මෛත්‍රිය එවන්නක් නෙමෙයි. මෛත්‍රිය කියන්නේ ඊට එහා ගිය කල්යාණ මිත්‍රතාවයක්. එතකොට මේ තුලදී තමාය අනුන්‍ය කියලා ભેදයක් මේ මෛත්‍රී කියන සංකල්පය හෝ මෛත්‍රී කියන බැඳීම තුල ඒ ස්තරයේ තුල ඒ පදනම තුල අපිට දකින්නට නැහැ. එතකොට අපිට මේක මෙන්න මේ විදිහට අදහස් කරගන්න පුළුවන්. මව එහෙම නැත්නම් සෙල්ලම් කරන ළමයින් මතින් එහෙම නැත්නම් ඒ කෙරෙන් හටගන්නා යාලුකම පිරිසිදුව වැඩෙන්නට ඉඩ හල විට නියම මෛත්‍රිය කවදා හෝ විකාශනය වෙනවා. එතකොට මේ මෛත්‍රී කියන සංකල්පයේ මේ తত্ত্বය මේ මානසික ස්වභාවය ඇති වෙන්නේ මේ මව උපතේ සිට මවත් එක්ක ඇසුරු කරන විදිය. නැත්නම් සෙල්ලම් කරන ළමයින් අතරින් තමයි මේක ගොඩ නැගෙන්නේ. එතකොට දරුවන් තුල ඇතිවන යාලුකම අපි විනාශ නොකළ යුතු දෙයක්. ඒ දරුවන් තුල මේ මෛත්‍රී ගොඩ නැගෙන්න නම් මේ යාලුකම් අපි ආරක්ෂා කරන්න ඕන, සුරක්ෂිත කරන්න ඕන. මෛත්‍රිය පුද්ගලයා තුලින් ඇති වෙන්න ඕන. අන්න ඒ නිසා තමයි මේ යාලුකම, මිත්‍රකම අපිට ඊටම වැදගත් කොට සලකන්නට අවස්ථාවෙන් නැත්තම් ඒ සැලකිය යුත්තේ යන්නේ නිසා වෙන්නේ. දවසක් මෙන්න මෙහෙම බුදුහාමුදුරන් වාසය කරන කාලේ බුදුහාමුදුරන්ගෙන් අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද හිමියෝ අහනවා ස්වාමීනි උසස්ම ජීවිතයෙන් දෙකෙන් පංගුවක් කල්යාණ මිත්‍රකු වීමයි සිතමි කියලා ආනන්ද හාමුදුරුවෝ පවසන බුදුහාමුදුරන්. බුදුන් වහන්සේ අවස්ථාවේ දේශනා කරන උසස්ම ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම භ්‍රමචර්යාව කල්යාණ මිත්‍රතාවේ වන්නේය කියලා දේශනා කරනවා. ඒත් මේ කියමන ඊටාම වැදගත් ගැඹුරු අදහසක් අපිට සලකනවා. බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ තියෙන වචනයක් මෙන්න මේ බ්‍රහ්ම කියලා. බ්‍රහ්ම කියන්නේ ඊටාම උසස් කියන තේරුමනේ. ඒ වගේම මෙතන චර්යාව කියලා වචනයක් තියෙනවා. චර්යාව කියන්නේ චර්යාව. මෙතන ඇසිරීම. එතකොට බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ බ්‍රහ්ම විහාර කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ උසස්ම ඊටාම උසස්ම හැසිරීම. එතකොට විහාර කියලා කියන්නේ වාසය කිරීම. එහෙම නැත්නම් ජීවත් වීම කියලා කියන්නත් පුළුවන්. ඒ අනුව මෛත්‍රිය අනුව බ්‍රහ්ම විහාර විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් අපිට මෙන්න මේක ඊටාම වැදගත් සංකල්පයක් විදිහට ගන්නට පුළුවන්. ඒ වගේම නිකන් හිතන්න මෙන්න මේ කියමන ගැන වඳුරු පැටවුන්ට සම වයසේ වඳුරු පැටවුන් සමග සෙල්ලම් කිරීමට නොලැබුණු හොත් වඳුරු සිරිත් විරිත් නොදන්නා වඳුරු සමාජයට නොගැලපෙන වඳුරම් බිහි වේවි. එහෙනම් මිත්‍ර කියන සංකල්පේ මෛත්‍රී කියන සංකල්පයත් මෙන්න මේ වගේ නේද? එතකොට වඳුරන්ට සම වයසේ පැටවුන් ඇසුරු කිරීම නොලැබීමෙන් ඔහුගේ වඳුරු ගතිගුණ නැති වෙන්න ආසෙම මිනිස් සමාජයකට මේක අපිට ගලප ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අනුව යහලුකම නැත්නම් මිත්‍රකම ඉතා උසස් දෙයකි. ඒ ආත්මාර්ථයෙන් කිලිටි නොකළ යුතු දෙයක් විදිහට අපිට නම් කරන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්, අපේ හදවත් තුළට මනසට අපිට ග්‍රහණය කරගන්නට පුළුවන්, එහෙම නැත්නම් එකතු පහතු කරගන්නට පුළුවන්. එතකොට මෙන්න මේ කාරණාව ගැන තමයි අපි කතා කරේ. යහලු කියන සංකල්පය, යහලුවා කියන පද වචනේ තියෙන වැදගත්කම, මිත්‍ර කියන වචනේ ඒ චරිතය තුළ, ඒ චර්යාව තුළ තියෙන වැදගත්කම, මෛත්‍රී කියන සංකල්පයේ වචනේ තුළ තියෙන වැදගත්කම අපිට ප්‍රෙන්ස්ලා විදිහට ගනුදෙනු කරන්න පුළුවන් මෙන්න මේ අයත් එක්ක නේද? එහෙනම් මෙන්න මේ කරුණ තමයි අද දවසේ කතා කරන්න තියෙන්නේ. එහෙනම් සිංහල වීරි YouTube channel එක නැවත වරක් ඉල්ලා සිටිනවා subscribe කරන්න, like කරන්න, comment එකක් එකතු කරන්න. නැවත දවසක සිංහල වීරි YouTube channel එකකින් ආයෙත් හමු වෙමු. එතෙක් ඔබ සිළු දිනාටම ජය හා සතුට වේවා.